මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොඩ කර තිබෙන නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මාස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහා අධිකරණය නියම කරන ලදී. මෙම නඩුකරය කොළඹ මහා අධිකරණ විනිසුරු උදේශ රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණ දක්වමින් සිය සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඒ අනුව නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහා අධිකරණ විනිසුරුවරයා මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මාස 20 වනදා කැඳවන ලෙස නියෝග කරන ලදී. එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා විසින් අවවාද කරන ලදී. දෙහිවල සහ රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 730කට අධික ඉඩම් කට්ටි පහක් අයිතා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.